සුබ දවසක් දීපුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සිංහල අක්ෂර මාලාව ඒ හා සම්බන්ධ අවබෝධය ප්‍රශ්න සහ ලිඛිත අභ්‍යාස කියන කොටස. පාඩම සම්පූර්ණයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. අපි බලමු පාඩමට පෙර හැඳින්වීමක් තියෙනවා, පූර්විකාවක් තියෙනවා. අපි ඒ පිළිබඳව සරල අවබෝධයක් අරගමු. ඉන් පස්සේ අක්ෂර මාලාවේ අභ්‍යාස අවබෝධය ලිඛිත අභ්‍යාස වලට යමු. ඇෂ්ලි මොන්ටේගෝ කියන මානව විද්‍යාඥයා කියලා තියෙන මෙන්න මෙහෙම අදහසක්. මිනිසා කතා කිරීම ආරම්භ කර පැය 24ක් ගත වී ඇතනම් ලිවීම ආරම්භ කරලා විනාඩි 5ක් වැනි සුළු කාලයක් කියලා. ඊළඟට මේ පැරණිම ලේඛන පිළිබඳ සාධක ක්‍රිස්තු පූර්ව 3500 3004 කාලවකවානුවේදී තමයි සුමේරියානු ශිෂ්ටාචාරයෙන් හමු වෙලා තියෙන්නේ. ඒ බවට සාධක තියෙනවා. බැබිලෝනියානු, මිසර, හිටයිට්, ඉන්දුනිම්න, චීන, මධ්‍ය ඇමරිකානු කියන ශිෂ්ටාචාරවල ලේඛන ව්‍යාප්තව තිබූ බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. මෙරට නව සભ્યත්වයක් ආරම්භ වූ උතුරු ඉන්දීය සංක්‍රමණිකයන් අක්ෂර භාවිතය දැන සිටින්නට ඇති බවට සාධක තියෙනවා. මහින්දාගමනට පසුව ඉදිකළ භික්ෂු ආරාම පූජා සම්බන්ධයෙන් මෙරට ලිඛිත සාධක හමු වෙලා තියෙනවා. ඒ වගේම අපේ පැරණිම ලේඛන මිහින්තලය, වෙස්සගිරිය, දඹුල්ල, සිතුල්පව් ආදී දිවයිනේ පෞරාණික ස්ථානවලින් හමු වූ බවට සාධක තියෙනවා. ඒවා සිංහල අකුරු නොවන බ්‍රාහ්මී අක්ෂර නමින් හැඳින්වූ බවට සාධක තියෙනවා. එකල ඉන්දියානු උපමහද්වීපයේ පුරා සහ ඒ අවට රාජ්‍යවල මේ අක්ෂර භාවිතා වුණ බවට සාධක හමු වෙලා තියෙනවා. සිංහල අක්ෂර සකස් වූයේ ඉන්දීය ජන ව්‍යවහාර භාෂාවකින් බවට පිළිගෙන තියෙනවා. ඒ වගේම සිංහල භාෂාවේ ක්‍රමික විකාශනය එහෙම නැත්නම් සියවසෙන් සියවස අක්ෂර විකාශනය වූ ආකාරය පිළිබඳ ලේඛන ඒවට ඓතිහාසික සාධක තියෙනවා. සිංහල භාෂාවේ ආරම්භය සහ විකාශනය පිළිබඳ කෙටි හැඳින්වීමක් අපිට දීලා තියෙනවා. ඉතින් ඒකෙන් බොහෝ කරුණු අපිට විමසන්න පුළුවන්, විමර්ශනය කරන්න පුළුවන්. අක්ෂර මාලාව පාඩම ආරම්භ කිරීමට පෙර ඔබ දැනගත යුතු විශේෂ කරුණු ටිකක් තමයි එතන තියෙන්නේ. එතන සඳහන් වුණේ. ඔබට ඒ ඔස්සේ පුළුවන් බොහෝ තොරතුරු විස්තර පොත්පත් මගින් හොයාගන්න. හොඳයි, අපි අභ්‍යාසවලට යමු. ප්‍රථමයෙන්ම අවබෝධයේ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන එක් එක් ප්‍රශ්නය සඳහා වඩාත් නිවැරදි උත්තරේ දී ඇති වර්ණ අතුරින් තෝරන්න. පළවෙනි ප්‍රශ්නය අක්ෂර මාලාවක් යනු. අක්ෂර මාලාවක් යනු කුමක්ද කියලා අහන්නේ. පිළිතුර මුවින් නිකුත් වන භාෂාත්මක ශබ්ද සඳහා වන දෘෂ්ටිගෝචර සංකේත සමූහයයි කියන පිළිතුර, ඒ කියන්නේ ආයන්න කියන පිළිතුර තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අහනවා අක්ෂර මාලාව හැඳින්වීම සඳහා යෙදෙන නමක් නොවන්නේ. නම් දීලා තියෙනවා හෝඩිය, අකාරාදිය, වර්ණමාලාව, ශබ්දමාලාව. ඒකෙන් හෝඩිය, අකාරාදිය, වර්ණමාලාව, අකුරු වැල කියන නම් මේ අක්ෂර මාලාව හැඳින්වීම සඳහා යෙදෙනවා. තුන්වෙනි කොටස අන්තස්ථාක්ෂරයක් නොයෙදුන වචනයක් සහිත වර්ණය තෝරන්න. අන්තස්ථාක්ෂරයක් නොයෙදුන වචනය තෝරන්න. හරි පරිස්සමෙන් කියවලා තේරුම් කරගන්න ඕනේ. අන්තස්ථාක්ෂරයක් යෙදුන නෙවෙයි, නොයෙදුන. අන්තස්ථාක්ෂරයක් නොයෙදුන වචනයක් සහිත වර්ණය තෝරන්න. මොකක්ද මේකේ අන්තස්ථාක්ෂරයක් නොයෙදුන වචනය? අන්තස්ථාක්ෂර කියන්නේ මොනවද? අපි කියනවට අර්ධ ස්වර කියලා. ය, ර, ල, ව කියන අක්ෂරයක් නොයෙදුන වචනයක් තියෙනවා නම් මෙතන අන්න ඒ වර්ණය තමයි හරි. එහෙම අකුරක් නොයෙදුන අකුරු වචන පෙළියක් තියෙනවද? තියෙනවා. බලන්න පළවෙනි පිළිතුර රුවල කියන එකේ අන්තස්ථාක්ෂරය දීලා තියෙනවා. වෛරය, වලව්ව කියනකොට ඒ වචන තුනේ අන්තස්ථාක්ෂරය දීලා තියෙනවා. සතුට කියන එකේ අන්තස්ථාක්ෂරයක් දීලා නැහැ. ඒ නිසා අ කියන පිළිතුර තමයි හරි. හතරවෙනි කොටස මුලින් දැක්වෙන අක්ෂර වර්ගයට අයත් අකුරක් නොයෙදුන වචනයේ සහිත වර්ණය තෝරන්න. මහා ප්‍රාණ අක්ෂර. මහා ප්‍රාණ අක්ෂර මොනවද? මෙන්න මේ අක්ෂර මහා ප්‍රාණ. ග, ජ, ඩ, ධ, බ. ක, ඡ, ඨ, ථ, ප. ତොර මෙන්න මේ කියන මහා ප්‍රාණ අක්ෂර 10න් එකක් හෝ නොයෙදුන වචනයයි තෝරන්න තියෙන්නේ. ඒ වචනේ තමයි බලශක්තිය. බලශක්තිය කියන වචනේ මහා ප්‍රාණ අක්ෂරයක් නැහැ. පස්වෙනි ප්‍රශ්නය. ඕෂ්මාක්ෂර එකක් පමණක් යෙදුන වචනයක් සහිත වචන පෙළිය තෝරන්න. අයන්න විශේෂ, සුපුස්පිත, සිනහව, සහේතුක. ඒ හැම වචනයකම ඕෂ්මාක්ෂර එකකට වැඩියෙන් යෙදලා තියෙනවා. හාස්‍ය, සංහාරය, ප්‍රහර්ෂය, සිහිනය. හැම වචනයකම ඕෂ්මාක්ෂර එකකට වැඩි. අයන්න, නෂ්ටාවශේෂ, සහෝදර, බහුශ්‍රුත,
හේ ශාරවය එකකට වඩා වැඩියෙන් ඌෂ්මාක්ෂර ඉදලා තියෙනවා. ඈන්න සන්තුෂ්ටිය ස්වභාෂාව සහතිකය ද්විභාෂා. ද්විභාෂා කියන වචනේ යෙදලා තියෙන්නේ එක ඌෂ්මාක්ෂරයයි. ඒ තමයි ෂ. මූර්තජ ෂ කියන ඌෂ්මාක්ෂරය යෙදලා තියෙනවා. හොඳයි අපි ලිඛිත අභ්‍යාස වලට යමු. ලිඛිත අභ්‍යාස යටතේ දීලා තියෙන පළවෙනි ප්‍රශ්නය සිංහල අක්ෂර මාලාව ආශ්‍රයෙන් පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න. වගුවේ පළමුවෙන්ම දීලා තියෙන ස්වරාක්ෂර ආකාර දෙකකට වර්ග කරනවා. එකක් තමයි රස්ව ස්වර, ඒ කිව්වේ කෙටි ස්වර. ලඝු ස්වර කියලාත් කියනවා අපි. ඊළඟට දීර්ඝ ස්වර. කෙටි ස්වර කියන තීරුවේ ඇදීමකින් තොරව ශබ්ද කරන අකුරු ටික තමයි ලියන්න ඕනේ. රස්ව ස්වර එහෙම නැත්නම් කෙටි ස්වර කියලා අපි හඳුන්වන්නේ ඇදීමකින් තොරව උච්චාරණය කරන අකුරු. ඒ නිසා ඒ අකුරු තමයි අ, ඈ, ඉ, ඉරු, ඉලු, උ, ඒ, ඔ. ඔය අක්ෂර ටික ඔයාලා ලියන්න රස්ව කියන තීරුවේ. ඊළඟට දීර්ඝ අක්ෂර යටතේ මෙන්න මේ අක්ෂර ටිකයි ලියන්න ඕනේ. ඇදීමක් සහිතව උච්චාරණය කරන අකුරු ආ, ඈ, ඊ, ඉරු, ඉලු, ඌ, ඒ, ඕ. හොඳයි ඊළඟට නාසික අක්ෂර තියෙන්නේ. නාසික අක්ෂර යටතේ ං, ඤ, න, න, ම. මේ අක්ෂර අනුනාසික අක්ෂර කියලාත් කියනවා. මේ අක්ෂර වලට අනුනාසික අක්ෂර කියන නමක් තියදෙනවා. ඊළඟට සංඥක අක්ෂර ග, ජ, ඩ, ද, බ. මේ අක්ෂර සඳහා අර්ධ අනුනාසික අක්ෂර කියලාත් කියනවා. ඊළඟට කණ්ඨජ. කණ්ඨය කිව්වේ උගුරට උගුර ඇසුරෙන් උපදින අක්ෂර කණ්ඨජ අක්ෂර බවට පත් වෙනවා. අන්න ඒ අක්ෂර ටික තමයි මෙතන ලියන්න ඕනේ. ඒ ලියනකොට ස්වරාක්ෂර සමග ලියන්න. කණ්ඨජ ස්වරාක්ෂරත් තියෙනවා. ලියා ගන්න අ ආ ඈ ඈ ක ඛ ග ඝ ङ ග හ අනුස්වාරයත් ලියන්න පුළුවන්. විසර්ගයත් ලියන්න පුළුවන් කණ්ඨජ යටතේ. ඊළඟට තාලුජ අක්ෂර. තාලුව කිව්වේ තල්ලට. ඒ නිසා තල්ල ඇසුරින් උපදින අක්ෂර තාලුජ අක්ෂර. මෙන්න මේ අක්ෂර ටික ලියන්න. इ ඊ ච ච ජ ජ ඤ ය ෂ. ඊළඟට මූර්ධජ අක්ෂර. මූර්ධය කිව්වේ මුදුනට. ඒ නිසා මුදුන ඇසුරෙන් උපදින අකුරු මූර්ධජ අක්ෂර බවට පත් වෙනවා. මෙන්න මේ අක්ෂර ටික ලියන්න පුළුවන්. ඉරු ඉරු ට ඨ ඩ ඩ න ඩ ර ෂ ල. ඊළඟට දන්තජ අක්ෂර. දන්ත කිව්වේ දත් වලට. ඒ නිසා දත් ඇසුරින් උපදින අක්ෂර දන්තජ අක්ෂර. ඉලු ඉලු ත ත ද ද න ද ල ස. සංඥක ද එනවා. ඊට පස්සේ ල ස. ඊළඟට ඕෂ්ඨජ අක්ෂර. ඕෂ්ඨය කිව්වේ තොල්. ඒ නිසා තොල් ඇසුරින් උපදින අකුරු ඕෂ්ඨජ අක්ෂර බවට පත් වෙනවා. ලියා ගන්න මේ අකුරු උ ඌ ප ප බ භ ම බ. සංඥක බ. හොඳයි ඊළඟට අන්තස්ථාක්ෂර. මේ අන්තස්ථාක්ෂර කියලා කියන්නේ යරලව කියන අක්ෂර වලට. ඒ අක්ෂර ඉස්සරහින් ලියා ගන්න ය ර ල ව. මේ අක්ෂර වලටම කියනවා අර්ධ ස්වර කියන නම. අර්ධ ස්වර කියලා කියන්නේ ස්වර හා ව්‍යංජන අතර පිහිටීම නිසා. ඊළඟට ඌෂ්මාක්ෂර. ෂ ෂ ස හ ෆ සහ විසර්ගය. අහ් කියලා අපි කියන්නේ විසර්ගය ලියා ගන්න මේ පේලිය. මේ ඌෂ්මාක්ෂර සඳහා ඝර්ෂ අක්ෂර කියන නම යෙදෙනවා. ඊළඟට ഘോഷ අක්ෂර. ഘോഷ අක්ෂර කියලා කියන්නේ අක්ෂර උපදිනකොට නින්නාදයක් නගන ශබ්ද. එසේ නින්නාදයක් නොනගන ශබ්ද වලට අපි කියනවා අഘോഷ අක්ෂර කියලා. ഘോഷ අක්ෂර යටතේ මෙන්න මේ අක්ෂර ලියන්න ඕනේ. සියලුම ස්වර අක්ෂර ටික ഘോഷ අක්ෂර බවට පත් වෙනවා. ඒ නිසා සියලුම ස්වර අක්ෂර ഘോഷ අක්ෂර යටතේ ලියන්න. ඊළඟට ග ජ ඩ ද බ. ඊළඟට එහිම මහ ප්‍රාණ අක්ෂර ටික ග ජ ඩ ද බ. ඊළඟට අනුනාසික අක්ෂර ഘോഷයි ං ඤ න න ම. ඊළඟට අර්ධ අනුනාසික හේවත් සංඥක අක්ෂර ටික ഘോഷයි ග ජ ඩ ද බ. ඊළඟට අන්තස්ථාක්ෂර හේවත් අර්ධ ස්වර ටික ഘോഷයි ය ර ල ව. ඊළඟට විසර්ගය ഘോഷ අක්ෂරයක් ලෙස ගණනවා. ඔන්න ඔය කියන අක්ෂර ටික ഘോഷ යටතේ ලියන්න පුළුවන්. අഘോഷ යටතේ ක ච ට ත ප වර්ගාක්ෂරවල මුලින්ම පිහිටි අක්ෂර පේලිය. වර්ගමූලාක්ෂර කියනවා ඒවට. ඒ වර්ගමූලාක්ෂර ටික අഘോഷයි. ඊළඟට එහිම මහ ප්‍රාණාක්ෂර ටික ඛ ච ඨ ත ප. මේ අක්ෂර ටික අഘോഷයි. ඊළඟට අഘോഷ වෙනවා හ ෂ ෂ ස ෆ කියන අකුරු ටික සහ
අනුස්වාරය කියන අක්ෂරය, අං කියන අක්ෂරය, මේ අක්ෂර ටික ඌෂ්මාක්ෂරයි. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ අඝෝෂ යටතේ ලියන්න ඕන. හොඳයි, ඒ වගුව ඒ විදිහට සම්පූර්ණ කරගන්න. පෙළ පොතේදී ඇති තොරතුරුත් උදව් කරගෙන මේ වගුව සම්පූර්ණ කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය, පහත සඳහන් මහ ප්‍රාණ අකුරු යෙදෙන වචන දෙක බැගින් ලියන්න. ඉස්සලම තියෙන්නේ මහ ප්‍රාණ ක, ලේඛක, වෛශාඛ. වෛශාඛ කිව්වේ වෙසක් කියන අදහස. තත් සම්පදයක් වෛශාඛ කියලා කියන්නේ. ඊළඟට මහ ප්‍රාණ ග, මහාර්ග, නිගණ්ඩු. ඊළඟට මහ ප්‍රාණ ච, චත්‍රය, ඡන්ද. ඊළඟට මහ ප්‍රාණ ජ, බොජ්ජංග, සජ්ජායන, මජ්ක්‍ධිම නිකාය වැනි වචන ලියන්න පුළුවන්. මේවා තත් සම වචන. මොකද මේ මහ ප්‍රාණ අක්ෂර පාලි සංස්කෘත ආభాසයෙන් අපිට අපේ සිංහල හෝඩියට ලැබුණු අකුරු. ඒ නිසා මේ වචන, මේ අකුරු එකක් හෝ යම් වචනයක තිබේද එම වචන සිංහල වචන නොවන බවත් මතක තියාගන්න. එහෙමනම් මේ වචන පාලි හෝ සංස්කෘත වචන බවත් මතක තියාගන්න. ඊළඟට ඨ අක්ෂරය අදිෂ්ඨාන, ධර්මිෂ්ඨ. ඊළඟට ඩ අක්ෂරය මූඩ, දෘಢ. මහ ප්‍රාණ ත මාර්ගස්ත, පෘථුවිය, අර්ථ. ඊළඟට මහ ප්‍රාණ ද වර්ධනය, සාධනය. ඊළඟට මහ ප්‍රාණ ප ප්‍රතිඵල, නිෂ්ඵල. ඊළඟට මහ ප්‍රාණ භ භවන, භයානක, අභ්‍යාස වැනි වචන. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ පහත සඳහන් කොටුවේ ඇති වචන වලින් සංඥක අකුරු යෙදී ඇති වචන පමණක් තෝරා ලියන්න. කඹය, හොඬ, ඇඳ, ගඟ, කඳ, ළඹය, දඟරය, අඬනවා, සඳ, දෑඟුල් කියන වචන සංඥක අක්ෂර යෙදුණු වචන. හතරවෙනි ප්‍රශ්නේ කෙටි පිළිතුරු සපයන්න තියෙන්නේ. අපි බලමු. අනුස්වාරය සහිත වචන දෙකක් ලියන්න. අනුස්වාරය කියලා කිව්වේ බිඳුවනේ. එහෙනම් බිඳුව සහිත වචන දෙකක්. පංච, රතිඤ්ඤා, ගාංචු, මාංචු, රංචු වැනි වචන. විසර්ගයේ සහිත වචන දෙකක්. අන්තఃපුරය, මනස්කල්පිත, අන්තଃකණ්ඩය වැනි වචන. ඊළඟට ෆ අක්ෂරයේ යෙදෙන වචන දෙකක්. මේකට අපි ෆ අක්ෂරය කියලා කියන්නේ නැහැ. ෆ ශබ්දයයි. ෆ ශබ්දයේ ඉංග්‍රීසි භාෂාවේ ෆ ශබ්දය ලියා දක්වන සංකේතය තමයි මේ සංකේතය. මේකට අපි කියනවා වචනයක් උපද්මානය. හොඳයි. ෆැන්ටා, ටොෆි, ෆෑන්, ෆැන්ටසි, ෆාතිමා. හතරවෙනි ප්‍රශ්නයේදී සිංහල අක්ෂර මාලාවේ ഘോഷාක්ෂර 4ක් ලියන්න. ഘോഷාක්ෂර 4ක් මම ඉස්සෙල්ලා අතර වගුව සම්පූර්ණ කරනකොට කිව්වා ഘോഷාක්ෂර ග, ජ, ඩ, ද, බ. එහිම මහා ප්‍රාණ අක්ෂර ටික ග, ජ, ඩ, ද, බ. ඒ අක්ෂර වලින් 4ක් ලියන්න පුළුවන්. ඊළඟට ඌෂ්මාක්ෂර 4ක් ලියන්න. ෂ, ෂ, ස, හ, ෆ කියන අක්ෂර වලින් 4ක් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් මේ පිළිතුරු සඳහා. හොඳයි, එහෙමනම් අද දවසේ අපි අවසන් කරමු අවබෝධය සහ ලිඛිත අභ්‍යාස සඳහා පිළිතුරු සැපයීම. ආයෙත් දවසක මෙවැනිම වීඩියෝවකින් මුණ ගැහෙමු. සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.